ඉතින් දුහන්දර් දෙක කොටස බලන්න කලින් එක කොටස අපි පොඩියට මතක් කරගමු. ෆිල්ම් එක පටන් ගද්දිම වෙන්නේ පාකිස්තානයේ කරන ත්‍රස්තවාදී ක්‍රියා නිසා ඉන්දියාව මිෂන් දුහන්දර් කියලා ලොකු මිෂන් එකක් කරනවා. මේ මිෂන් එක තමයි ඇෆ්ගනිස්තානයේ ඉඳන් පාකිස්තානයට ඉන්දියන් ඔත්තුකරුවෙක්ව යවන එක. මේ යන ඔත්තුකාරයාගේ නම තමයි හම්සා. ඉතින් මේ හම්සා පාකිස්තානයේ බීම කඩේක අවුරුද්දක් විතර වැඩ කරලා එයාගේ මිෂන් එක පටන් ගන්නවා. එයාගේ පළවෙනි මිෂන් එක තමයි රෙහ්මාන් ඩයිකත් කියන ගෑන් එකට රිංග ගන්න එක. මෙයා මේ ගෑන් එකට රිංග ගන්නේ රෙහ්මාන්ගේ හතුරු කට්ටියක් විසින් එයාගේ පුතාලා දෙන්නව මරන්න යන වෙලාවේ එක පුතෙක්ව බේරගෙන. දැන් හම්සා ඉන්නේ රෙහ්මාන්ගේ ගෑන් එකේ. හම්සා දවසක් රෙහ්මාන්ට කියනවා ලියාරිවල රජු ඔයාගේ පුතා මැරුවාමත් ඔයා ඡන්දේ හින්දා පලිගන්න එක කල් දානවා නම් ඒක ඔයාට ලොකු ලැජ්ජාවක්. මොකද මේ වෙලාවේ ඡන්දේ හින්දා ඔයා ආපිට පහර දෙන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ පොඩ්ඩක්වත් ලෑස්ති වෙලා තින්නේ නැහැ. ඒ හින්දා මේක තමයි පහර දෙන්න හොඳම වෙලාව කියලා හම්සා රෙහ්මාන්ට කියනවා. මේ හම්සාගේ ප්ලෑන් එකකට අනුව රෙහ්මාන්ගේ කට්ටිය බාබු ඩයිකත්ට මිනිස්සු ඉස්සරහම ගහලා මරලා දානවා. ඒ වගේම මේ අතර හම්සා දකිනවා මේ රෙහ්මාන්ගේ පක්ෂේ ලොක්කගේ දුවව. ඉතින් මෙයාව දැකලා ඇත්තටම ආදරයක් හිතෙන හම්සා මේ කෙල්ලගේ පස්සෙන් ගිහලා කොහොම හරි යාළු වෙනවා. ඊට පස්සේ වෙන්නේ මේජර් ඉක්බාල් කියන ISIS නායක රෙහ්මාන්ගෙන් ඊළඟ ඉන්දියන් ත්‍රස්තපහරයට ගහන්න තුවක්කු සහ උණ්ඩ ඉල්ලගන්න එක. ඉතින් මේ රෙහ්මාන්ගේ අලුත් සම්බන්ධතා එක්ක වැඩ කරන එක එයාගේ මන්ත්‍රීට ආරංචි වෙනවා. ඉතින් මන්ත්‍රී හිතනවා මේ විදිහට රෙහ්මාන් ඉදිරියට ගියොත් මට ලොකු තර්ජනයක් වෙයි කියලා. මෙයා කරන්නේ වැඩ තහනම් වෙලා හිටපු SP චෞධරි කියන පොලිස් නිලධාරියත් එක්ක ප්ලෑනක් ගහනවා රෙහ්මාන්ව මරන්න. එලා මේ SP චෞධරි කියන කෙනා මට මේක තනියම කරන්න බෑ කියලා වෙනම ටාස්ක් ෆෝස් එකක් එයාගේම යටතේ ඉන්න ගෝලියෝ දාලා එයා වෙනම හදා ගන්නවා මේ മന്ത്രിගේ උදව්වෙන්. මේවත් එක්කම හම්සා අර മന്ത്രിගේ දුවත් එක්ක ගොඩක් ආදරෙන් බැඳිලා මේ කෙල්ලගේ හිත හොඳටම දිනාගෙන විශ්වාසය දිනාගෙන ඉන්නේ. ඉතින් මේ කෙල්ලත් එක්ක ඉන්න වෙලාවේ මේ කෙල්ල කියනවා අර චෞධරිගේ ෆොටෝ එකක් දැකලා මේ ඉන්ස්පෙක්ටර් නිතරම අපේ තාත්තව හම්බෙන්න එනවා කියලා. ඉතින් මේ වෙලාවේ හම්සා කියනවා මෙයා එන හැම වෙලාවකම කියන කතා කරන දේවල් ඔත්තු ඔක්කොම බලලා මට කියන්න ඒක මට වැදගත් වෙනවා කියලා. ඉතින් අර ISIS නායක ඉක්බාල්ට තුවක්කු සහ උණ්ඩ අරන් යන වෙලාවේ රෙහ්මාන්ගේ පුතාට අසනීප වෙලා රෙහ්මාන් ටක් ගාලා ડોක්ටර් ගාවට යනවා. ඉතින් මේ වෙලාවෙම අර තුවක්කු සහ උණ්ඩ දෙන්නත් ඕන හින්දා හංස සහ අනිත් කට්ටිය ඔක්කොම තුවක්කු ටික බාර දෙලා තැනට යනවා. ඉතින් රෙහ්මාන් තනි වෙනවා. ඉතින් මේක ගැන හම්සට සැකයක් හිතුණත් ටිකකින් අපිට පෙන්නනවා අර රෙහ්මාන් වෙනම තනියම පුතාව අරන් යද්දි අර SP චෞධරි මෙයාව අල්ලගෙන වෙඩි තියලා මෙයාව යටත් කරගන්නවා. ඉතින් හම්සත් අනිත් කට්ටියත් මේ තුවක්කු ටික බාර දීලා එද්දි තමයි ආරංචි වෙන්නේ රෙහ්මාන් අත්අඩංගුවට ගත්තා කියලා. හම්සා කෙලින්ම කරන්නේ ගෙදරට ගිහිල්ලා අර පුතා අසනීපයි වෙච්ච කියපු කෝකියාව අල්ලගෙන හොඳටම ගහලා මෙයාගෙන් අහනවා ඒකට මොනවද දාපු වසවර්ගය සහ එයාට මිෂන් එක බාර දුන්නේ කවුද කියලා. ඉතින් මේ වෙලාවෙම හම්සට එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එවනවා වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකේ තියෙන්නේ අර SP චෞධරිත් එයාගේ තාත්තා මන්ත්‍රීත් අතර රෙහ්මාන්ව මරන්න ගහන ප්ලෑන් එකේ වීඩියෝ එකක්. ඉතින් ටක් ගාලා හම්ස දැනගන්නවා මේක මේගොල්ලන්ගේ ප්ලෑන් එකක් කියලා. හම්ස කරන්නේ අර මන්ත්‍රීට කතා කරලා කියනවා මේ වීඩියෝ එක මම දැම්ම පබ්ලිෂ් කරනවා. මට ඉක්මනටම රෙහ්මාන්ව නිදහස් කරලා දෙන්න කියලා. නමුත් මේ මන්ත්‍රී කියන එක අර SP චෞධරි අහන්නේ නැහැ කියලා හම්සට කෝල් කරලා කියන හින්දා හම්ස කරන්නේ මේ මන්ත්‍රීගෙන් අර ටාස්ක් ෆෝස් එකක ඉන්න තැන අහගෙන ගිහිල්ලා මුළු ටාස්ක් ෆෝස් එකටම ගහලා ඒගොල්ලන්ව නිරුවත් කරලා ඒගොල්ලන්ව ෆෑන් වල එල්ලලා ඒගොල්ලන්ගේ වීඩියෝ එකක් අරගෙන අර SP චෞධරිට යවලා කියනවා ඉක්මනට රෙහ්මාන්ව නිදහස් කරේ නැත්නම් උඹගේ ගෝලියෝ ඔක්කොම මම මෙතනම මරලා දානවා කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සේ SP චෞධරිට කරන්න කිසිම දෙයක් නැති වෙනවා. එයා මේ රෙහ්මාන්ව නිදහස් කරලා යවනවා. ඉතින් දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති හම්සා කියන්නේ මොන වගේ පට්ට වැඩෙද්ද කියලා මේ ෆිල්ම් එක මොන වගේ තැනකටද දැන් යන්නේ කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රෙහ්මාන් යනවා අර IS නායකයව හම්බෙන්න. ඉතින් මේ වෙලාවේ මේගොල්ලෝ සතුරු සමරමින් ඉන්නේ. මොකද ඉන්දියාවට තවත් අස්ත්‍ර ප්‍රහාරයක් මේගොල්ලෝ සාර්ථකව කරලා ඉවරයි. මේ කරලා තියෙන්නේ අර මේගොල්ලොම දීපු තුවක්කු වලින්. ඉතින් මේ වෙලාවේ තමයි හම්සට දැනගන්න ලැබෙන්නේ එයාට ලැබිච්ච දිනතොරතුරු ඔක්කොම බොරු. මේගොල්ලෝ ගහලත් ඉවරයි. මේගොල්ලෝ වෙනම දවසක තමයි වැඩේ ප්ලෑන් කරලා තියෙන්නේ කියලා. ඉතින් මේගොල්ලෝ සතුරු සමරද්දී හම්සට කර කියා ගන්න දෙයක් නැහැ. හම්ස කොහොම අමාරුවෙන් දරාගෙන ඉන්නවා මේ වේදනාව.
මොකද මේගොල්ලෝ මේ සතුට සමරන්නේ තමන්ගේම මව් රටට ගහලා ඉවර වෙලා. මේත් එක්කම හම්සා කරන්නේ අර තමන්ගේ කෙල්ලගේ තාත්තා මන්ත්‍රීව එකඟ කරගන්නවා රහමාන්ව මම මරන්නම් කියලා. මේකත් එක්ක එකඟ කරගෙන යලීනව බඳින්න කැමැත්ත අරගෙන මේ දෙන්න මෙතන කසාද බඳිනවා. මේ වෙඩින් එක වෙලාවේ අර මේජර් ඉක්බාල් රහමාන්ගෙන් තව ආයුධ වගේක් ඉල්ලනවා. ඉතින් මේ වෙලාවේ ටක් ගාලා හම්සා කරන්නේ ඩයරි එක අරගෙන මේ රහමාන්ලට වැඩිම දවසක මේවා දෙන්නම් කියලා ලියා ගන්නවා. ඉතින් මේ වැඩ අධික දවසේ අර ආයුධ ටික ගේන්න කියලා කෝල් එක එනවා. ඉතින් හම්සා කරන්නේ රහමාන්ගේ හොඳම ගෝලියෝ ටික යවනවා ආයුධ ටික දෙන්න. හම්සා ඉන්නවා රහමාන් ගාව. හම්සා කරන්නේ මේ උත්සව කටයුත්තක් මැද්දේ රහමාන්ව කාර් එකේ දාගෙන ගෙදර එක්කගෙන එන එක. අපිට ඊට පස්සේ තමයි පෙන්වන්නේ හම්සා මේ ඔක්කොම කරන්නේ අර SP චෞධරිත් එක්ක එකතු වෙලා රහමාන්ව මරණ ප්ලෑන් එකකට කියලා. නමුත් මේ ගමන ගැන රහමාන්ට මාර විදියට සැකයක් ඇති වෙනවා. මොකද ඒගොල්ලන්ගේ හොඳම ගෝලියෝ ටික එයත් එක්ක නැති එක. හම්සගෙන් අහනවා ඇයි ඒගොල්ලෝ නැති කියලා. ඉතින් හම්සට එක එක දේවල් බොරු කියලා අන්තිමට රහමාන්ට මෙයා ගැන සැකයක් ඇති වෙලා මේගොල්ලෝ කාර් එක ඇතුලේ මරා ගන්නවා. කොහොම හරි අන්තිමට මෙයා හම්සා උපරිම තැනකට අරන් ගිහිල්ලා SP චෞධරිට එන්න කියලා රහමාන්ට වෙඩි තියලා මරලා දානවා. එහෙම මරන්නෙත් ලොකු සටනකින් පස්සේ. ඉතින් හම්සා කරන්නේ රහමාන්ව කොහොම හරි ලේත් එක්කම හොස්පිටල් එකකට අරන් ඇවිල්ලා මෙයාව බේරගන්න හැදුවා වගේ රඟපාන එක. මේ වෙලාවේ හැමෝම හිතන්නේ හම්සා මෙයාව බේරගන්න ලොකු උත්සාහයක් දරුවා කියලා. මෙන්න මෙතනින් තමයි මේ ෆිල්ම් එක ඉවර වෙන්නේ. ඉතින් අපිට දෙවෙනි කොටස තමයි බලා ගන්න වෙන්නේ මේ පාතාල ලෝකෙට මොකද වෙන්නේ, හම්සාගේ මිෂන් එකට මොකද වෙන්නේ, ඉන්දියාවද පාකිස්තානද දිනන්නේ කියලා. ඉතින් අපි දුහන්දර දෙක බලලා මේ ෆිල්ම් එක ගැන කතා කරමු. ඕගොල්ලන්ට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් subscribe කරන්න, කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් හම්බෙමු.